දැන් මේ කතා කරන්නේ කොයි කටින්ද කියලා මට දැනගන්නත් ඕන. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද? මම මතක් කරලා දෙන්න ඉතිහාසයේ මේ මහත්තුරුන්ට ඒගොල්ලෝ මට මතක විදිහට 2002 හිටියේ හෙළවුරුම වෙන්නේ නැති. 2002 මේගොල්ලෝ හෙළවුරුම ඉද්දි රනිල් වික්‍රමසිංහ කියන්නේ මිලේනියම් සිටි දිගු දුර වීදුම් බලකාය පාවලා දීපු කෙනා. හරිද? උඩුගම්පලව යවලා ඒක එලිදරව් කරලා මට මතක විදිහට 60 70කට වැඩිය එතන හිටපු හමුදා සේවලු ඝාතනයට ලක් වුණා. එහෙම කෙනා තමයි අද මේ දෙවියෝ වගේ සලකන්නේ අද මේ නායකත්වයේ පිළි අරගෙන අද කටයුතු කරන්නේ අපි ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරා. නිවේදන ඕනකට නිකුත් කරන්න පුළුවන් නේ. නිවේදන පුළුවන්. කටින් කියන්න පුළුවන්. ක්‍රියාවෙන් ඒක නෑ ඔබතුමාලගේ. හරි ඉතින් අපි ක්‍රියාව කියන්නේ ඕගොල්ලෝ රනිල් වික්‍රමසිංහගේ ලිබරල් ප්‍රතිපත්ති ඊට පස්සේ බටහිර ගැති ප්‍රතිපත්තීන් දැඩි ලෙස විවේචනය කළා. දැන් ඔබතුමාලා එහෙම හිටපු කණ්ඩායමක් ඔබතුමා විවිධ කණ්ඩායම් එක්ක ගිහිල්ලා මේ වෙනකොට නැවතත් රනිල් වික්‍රමසිංහගේ කඳවුරේ දැන් හිටගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහට කෙස් පැලෙන තර්ක ගෙනල්ලා පළු අරපු කෙනෙක් තමයි ඔබතුමා. දැන් කොහොමද අනේ මේ ජනතාව අහන ඕගොල්ලෝ කොහොමද මේ සදාචාරාත්මකව කොහොමද දේශපාලනය කරන්න කියලා හැරෙන පැත්තට ඔබතුමා කතා කරනවානේ. දැන් මෙහෙම බලනකොට ඔබතුමාලා ওই දවස්වල මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා සම්බන්ධව බරපතල විවේචනාත්මක සම්මන්ත්‍රණ වගේක් කරගෙන ගියා. ඔබතුමාගේ ඔය කටින්ම අමතන්නේ නැති නූතන දොන්ජුවන් ධර්මපාල කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මදුෂාන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. මදුෂාන් ඉස්සෙල්ලා කොහෙද එහෙම එකක් කියලා තියෙන්නේ කියන්න කොහොමද? නෑ මට කියන්න ඔබතුමා කියලා තියෙනවා කියලා කොහේ හරි සාක්ෂියක් තියෙනවද කියලා. ඔබතුමන්ලා තමයි කතන්දර කියන්න එපා. නෑ කතන්දර කියනවා නෙමෙයි. ඔබතුමාලා නැතුව කොහේ හරි කියන තැනක් මට දැන් දාලා පෙන්නන්න කොහේ හරි තියෙනවද කියලා. නෑ මෙහෙමයි. ඔබතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විවේචනය කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා විවේචනය කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා විවේචනය කරලා තියෙනවා. ජනතා විමුක්තිය අනුර කුමාර දිසානායක විවේචනය කරලා තියෙනවා. වික්‍රමසිංහ මහත්මයා විවේචනය කළේ වෙලාවක් දෙන්න. මොකද වැරදි ඊටාම දරුණු රට නොමග යවන විශේෂයෙන්ම පොහොට් ව්‍යුවමනාවට අද මේ ප්‍රහාරයේ සිදුවන ඊටාම පැහැදිලිව අද රාජපක්ෂලා වෙවුලුම් කාලා තියෙනවා කියන එක මතන මුළු රටක් අද බලාගෙන ඉන්නවා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ අද ගියේ අපේක්ෂිත අප ඉල්ලලා. මොකෝ කලබල වෙන්නේ? ඇයි හොරාට කලින් කෙහෙල් කෙන වැටපනින්? ඒ නිසා දැන් කිව්වා පාස්කු ප්‍රධාන සැකකරුවෙක් කියලා කවුද? ශානිය අබේසේකර. කොහෙද මොන නඩුවේද කොතනද එහෙම එකක් තියෙන කියලා මේ නිශාන්ත වර්ණසිංහ රටට කියලා තියෙන නිසා මේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු ඇත්තටම සිද්ධ වෙන්න ඕනේ නැද්ද? ඔබට මීට කලින් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රශ්නයක් තියෙනවා අපි දැක්කේ නැහැ ඔබගේ පක්ෂයට. හැබැයි දැන් පාස්කු විමර්ශන සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට බැලුවලට පෙනී යනවා. මේ සම්බන්ධයෙන් ඇයි ඔබ කලබල වෙලා ඉන්නේ කියලා මුලින්ම දැනගන්න. අපිට මතකයි අපි ගන්න කලින් කිව්ව පෙට්ටි කඩයක්වත් කරගන්න බෑ කියලා ඔබට මතක ඇති. සමහර විපක්ෂ මහතුරු. හැබැයි අද වෙනකොට වාර්තා වෙලා තිබෙනවා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නවතම වාර්තාව නිකුත් කළා තිබෙනවා. ඒ තමයි අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ පළමු කාර්තුව තුළ එහෙම නැත්නම් ආර්ථික වර්ධනය පළමු කාර්තුව තුළ 5.1ක් කරලා තිබෙනවා. ඒ වගේම පළමු කාර්ය අනිත් විමර්ශන ආයතනත් අද සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම අල්ලස්සා දූෂණ කොමිසම, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය මේ සියල්ලත් එක්කයි මේ විමර්ශනවල ස්වාධීනත්වයක් නැහැ කියලා අපිට බැලූ බැල්මට දැන් පෙනී ගිහිල්ලා තියෙනවා. මේවයින් යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. මේක සම්පූර්ණ දේශපාලන ක්‍රියාවලියක්. සමහර විට නීතියට ලං කරන්න බැරි. නීති ආයතන වලට කිච් වෙන්න බැරි. හැබැයි අපි ගෙවුණු කාල සීමාව තුළ පෙන්නවා ඒ කිසිවෙක් අපේ රටේ කිසිවෙක් හිටපු ජනාධිපතිලා වෙන්න පුළුවන්, ඇමතිලා වෙන්න පුළුවන්, හිටපු අගමැතිලා වෙන්න පුළුවන් මේ කිසිවෙක් නීතියට උඩින් නැහැ කියන එක අපි කරලා තිබෙනවා. කිසිදු බලපෑමකට අපි යටත් වෙන්නේ නැහැ. උපවාස සත්‍යග්‍රහ එකක් නෙවෙයි 100ක් කළත් මාන හිමිකම් නෙවෙයි තව කොහෙ ගියත් කිසිදු බලපෑමකට අපි යටත් වෙන්නේ නැහැ. මොකද අපේ මාතෘකාව බවට පත්වන්නේ පවතින දේශපාලන තත්ත්වය. මාතෘකාවට සහ වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගනිමින් මිනිත්තු 2ක කාලයක් ලැබෙනවා මේ ආරාධිතයින් සිව් දෙනාටම පළමු වටේ. එහි පළමු අවස්ථාව අපි ආරාධනා කරනවා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහත්මයා. බොහොම ස්තුතියි සටන වැඩසටහනට අදත් ආරාධනා කිරීම පිළිබඳව. විශේෂයෙන්ම අපි මේ වෙනකොට අපේ රට තුළ තීරණාත්මක අවධියකට තමයි අවතීර්ණ වෙලා තිබෙන්නේ. එක පැත්තකින් අපි ගෙවුණු වසරකුත් මාස 6ක අපි පූර්ණාණ්ඩු කාල සීමාව තුළ අපි අභියෝග ගණනාවකට මුහුණ දුන්නා. රටක් ලෙස ගත්තොත් ස්වභාවික ව්‍යසනයකට මුහුණ දෙන්න අධිත්වසුලි කුණාටුවට. ඒ වගේම මේ වන විට දැන් අවසන් වීමට නියමිතව තිබෙන මැද පෙරදිග යුද මේ වටපිටාවකට මුහුණ දුන්නා. ඒ සියලු අර්බුද මැද, අභියෝග මැද අපි ආණ්ඩුවක් ලෙස ඉතාමත් මැනවින් අපි ආර්ථිකය කළමනාකරණය කරගෙන යනවා. අපිට මතකයි අපි ගන්න කලින් කිව්වා පෙට්ටි කඩයක්වත් කරගන්න බෑ කියලා. ඔබට මතක ඇති. සමහර විපක්ෂ මහතුරු. හැබැයි අද වෙනකොට වාර්තා වෙලා තිබෙනවා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
නවතම වාර්තාව නිකුත් කළා තිබෙනවා. ඒ තමයි අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ පළමු කාර්තුව තුළ එහෙම නැත්නම් ආර්ථික වර්ධනය පළමු කාර්තුව තුළ 5.1ක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම පළමු කාර්තුවේ අපි ඉතිහාසයේ පළවෙනි වතාවට සමත් වෙලා තිබෙනවා ආදායම වියදම අතර පරතරේ ආදායම වියදමට වඩා ආදායම ඉක්මව යන්න බිලියන 116කින් අතිරික්ත ආදායමක් ගොඩනගා ගන්න අපි ආණ්ඩුවක් ලෙස සමත් වෙලා තිබෙනවා. ඉතින් මේ පැත්තෙන් ආර්ථිකය අපි කළමනාකරණය කරමින් මේ සියලු අභියෝග මැද ඉදිරියට යද්දී අනිත් පැත්තෙන් අපි දන්නවා රටක් ලෙස මේ රටේ දේශපාලන සංස්කෘතිය ජරා ජීර්ණ වෙච්ච මේ දේශපාලන සංස්කෘතිය මේ ගෙවුණු වසරේ කාමාර තුල අපි වෙනස් කරන්න සමත් වෙලා තියෙනවා. තවදුරටත් එහි කළ යුතු වෙනස්කම් කරමින් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කරන පියවර රැසක් අපි ගත්තා. ඒව අවශ්‍ය නම් අපි ඉදිරියට කතා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි මෙතෙක් ඉතිහාසයේ බොහෝ දෙනෙක් කල්පනා කරමින් හිටියා සමහරු හිටියා නීතියට ලං කරන්න බැරි. නීති ආයතන වලට කික් වෙන්න බැරි. හැබැයි අපි ගෙවුණු කාල සීමාව තුල පෙන්නවා ඒ කිසිවෙක් අපේ රටේ කිසිවෙක් හිටපු ජනාධිපතිලා වෙන්න පුළුවන්, ඇමතිලා වෙන්න පුළුවන්, හිටපු අගමැතිලා වෙන්න පුළුවන්, මේ කිසිවෙක් නීතියට උඩින් නැහැ කියන එක අපි පෙන්වලා තිබෙනවා. ඒ සියල්ල නීතියට යටත් කියන එක පෙන්වලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි දකිනවා අද වෙනකොට මේ යුක්තිසාගත ලෙස සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වෙනකොට බොහෝ දෙනෙක් කලබල වෙලා තිබෙනවා. කලබල වීම කෙසේද කියනවා නම් අද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අර හොරාට කලින් කෙහෙල් කන වැට පයින්නවා වගේ තමන්ව අත්අඩංගුවට ගන්න සූදානම්ක් තිබෙනවා. අත්අඩංගුවට ගන්න එපයි කියලා අධිකරණ හමුවට යන තැනට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් නිර්මාණය කරමින් අපි කෙරෙහි තබපු විශ්වාසයේ ජනතා අභිලාෂයන් නිවැරදි ලෙස ඉටු කරමින් ඉදිරියට යනවායි කියන එක තමයි මට මුල් වටේදී රටේ ජනතාවට කියන්න තිබෙන්නේ. ඉක්මනින් ප්‍රශ්නයක් අහන්න. දැන් විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව ඔබගේ පූර්විකාවේ සඳහන් කරපු නිසා පාස්කු ප්‍රහාරයට අදාළව දැන් සිද්ධ වෙන විමර්ශන සහ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් හදිසි ආందోලනාත්මක තත්ත්වයක් ඇති වෙලා තියෙන නිසා මේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු ඇත්තටම සිද්ධ වෙන්න ඕනේ නැද්ද? ඔබට මීට කලින් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රශ්නයක් තියෙනවා අපි දැක්කේ නැහැ ඔබගේ පක්ෂයට. හැබැයි දැන් පාස්කු විමර්ශන සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට බැලුවල්මට පෙනී යනවා. මේ සම්බන්ධයෙන් ඇයි ඔබ කලබල වෙලා ඉන්නේ කියලා මුලින්ම දැනගන්න කැමතියි. නෑ මොකුත් කලබලයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මේ විමර්ශන ආයතන අද වන විට සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කරලා තියෙනවා. ළඟට මේකේ ප්‍රධාන සැකකරුවෙක් විදිහට චෝදනාවට ලක් වෙලා හිටපු ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධූරයට පත් කරලා තියෙනවා. වගේම අනිත් විමර්ශන ආයතනත් අද සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම අල්ලාස්සා දූෂණ කොමිසම, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය මේ සියල්ලත් එක්කයි මේ විමර්ශනවල ස්වාධීනත්වයක් නැහැ කියලා අපිට බැලූ බැල්මට දැන් පෙනී ගිහිල්ලා තියෙනවා. මේවයින් යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. මේක සම්පූර්ණ දේශපාලන ක්‍රියාවලියක්. නැතුව රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අධිකරණ කටයුතු සහ ඒ සිදු වෙන යම් විමර්ශන කටයුතු එතුමාගේ විදේශ සංචාරය, එතකොට මහ බැංකුව බැඳුම් කර වංචාව දැන් ආයෙත් පොදු දීපල පනතයත් මේ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ විභාග වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ පිළිබඳ ආරංචි මාර්ගඵල වෙනවා. මේ ඔක්කොමත් එක්ක මේ සම්බන්ධ දැන් බටලන්ද සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට මතකත් නැහැ. ඒ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. දැන් මේවා පිළිබඳව ඔබ කඳවුරට සහ ඔබේ නායකත්වයට එල්ලවන චෝදනා නිදොස් කොට නිදහස් විය යුතු නැද්ද? ඔබේ පක්ෂය එහෙම කල්පනා කරන්නේ නැද්ද? සහ විශේෂයෙන්ම මේ මහ බැංකුව බඳු කර වංචාව පිළිබඳව කතා කරනකොට ඔබ කලින් ඒ කඳවුරේ හිටියේ නැහැ නිශාන්ත ශ්‍රීගානසිංහ මහතා. දැන් ඊට එරෙහි කඳවුරේ ඉඳලා දැන් ඊට පක්ෂපාතීව කතා කරලා ඒක කොච්චර සදාචාරාත්මක නැත්නම් සදාචාරයට සම්බන්ධ කාරණාවක්ද කියලා ඔබට හිතලා නැද්ද? රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම හෝ එහෙම නැත්නම් රාජ්‍ය මුදල් මංකොල්ල කෑම හෝ එහෙම නැත්නම් ඒවා අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඒ වගේම යම් කිසි අපරාධයක් සිදු වෙලා තිබෙනවා නම් ඒව පිළිබඳව විමර්ශන කළ යුතුයි. කොතැනකවත් විමර්ශන කරන්න එපා කියලා නැහැ. මේ ප්‍රශ්න කරන්නේ විමර්ශන ආයතන පිළිබඳ ප්‍රශ්න. විමර්ශන ආයතන වල ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න. මෙච්චර කල් කතා නොවුණු විමර්ශන ආයතන වල ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඇයි හදිසි පිබිදීමක් නෑ මේක 아무තු පිබිදීමක් නෑ. විමර්ශන සිදුවෙන ආකාරයේ දෙස බලාගෙන හිටියම දේවල් සිදුවෙන ආකාරය දිහා ඒ අනුව අපිට පේනවා සමීපව නිරීක්ෂණය කරාම මේක සම්පූර්ණ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව මේ ආණ්ඩුවට ඊටාම බලපෑම් සහගතව කටයුතු කරන එක්තරා ආගමික කණ්ඩායමක් සහ අනිත් පැත්තෙන් මේ ආණ්ඩුවත් එක්ක පහුගිය මැතිවරණ සමයේදී යම් යම් එකඟතාවලට පැමිණි පිරිසක් සතුටු කිරීම සඳහා මේ වැඩපිළිවෙල ඉස්සරහට යන බව තමයි ඔබ කරන වැඩපිළිවෙල විමර්ශන ක්‍රියාවලියට බාධාවක් නෙවෙයිද? ඔබ කරන ක්‍රියාවලිය ඔබගේ මේ ක්‍රියාවලිය විමර්ශන ක්‍රියාවලියට බාධාවක් නෙවෙයි. සහ ප්‍රකාශනයේ අයිතිය අධිකරණයේ නෛතිකමය ක්‍රියාවලිය පිළිබඳව නීති කෘත්‍ය පිළිබඳව කිසි විටකත් අපි ප්‍රශ්න කරලා නැහැ. මේ විමර්ශන ක්‍රියාවලියයි අපි දිගටම ප්‍රශ්න කරන්නේ.
හරි දැන් මේ දැන් ඔබතුමා කිව්වා මේ ආගමික කණ්ඩායමක් සතුටු කිරීම සඳහා තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ මීට පෙර මේ දැන් ඔබතුමා ප්‍රකාශ කරනකොට දැන් ඔබතුමාත් මුලින්ම දේශපාලනයට එනකොට ඔබතුමා සිහල උරුමය ජාතික හෙළ උරුමය වගේ සිංහල මතදරන කඳුරකින් තමයි ඔබතුමා දේශපාලනයට ආවේ. දැන් ඔබතුමා දැන් මේ වෙනකොට කියනවා මේ ආගමික කතාවකුත් මේකට ඈඳලා ඔබතුමා දැන් කිව්වා. දැන් එදා ඕගොල්ලෝ රනිල් වික්‍රමසිංහගේ ලිබරල් ප්‍රතිපත්ති ඊට පස්සේ බටහිර ගැති ප්‍රතිපත්තීන් දැඩි ලෙස විවේචනය කළා. දැන් ඔබතුමාලා එහෙම හිටපු කණ්ඩායමක් ඔබතුමා විවිධ කණ්ඩායම් එක්ක ගිහිල්ලා මේ වෙනකොට නැවතත් රනිල් වික්‍රමසිංහගේ කඳවුරේ දැන් හිටගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහට කෙස් පැලෙන තර්ක ගෙනල්ලා පළු අරපු කෙනෙක් තමයි ඔබතුමා. දැන් කොහොමද අනේ මේ ජනතාව අහන ඕගොල්ලෝ කොහොමද මේ සදාචාරාත්මකව කොහොමද දේශපාලනය කරන්න කියලා හැරෙන පැත්තට ඔබතුමා කතා කරනවානේ. දැන් මෙහෙම බලනකොට. දැන් ඔබතුමා කොහොමද ජනතාව දැන් ඔබතුමා හිතනවාද ජනතාව පිළිගනී කියලා ඔබතුමා ඔය කියන කාරණා? දැන් ඔබතුමාගේ දේශපාලන ක්‍රියාවලිය බැලුවහම දූරාවලිය බැලුවහම ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට ගේන්න කටයුතු කළා. ඊට පස්සේ 2015 දී මහින්දව පරද්දන්න කටයුතු කළා. ඒ කියන්නේ මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගේන්න ගත්තා. ඊට පස්සේ 24 දී එක්සත් ජාතික පක්ෂයට ගියා. ඊට කලින් මේ එක්සත් ජනරාජ පෙරමුණ හැදුවා. ඒ වගේ විවිධ කඳවුරු වලට ගිහිල්ලා විවිධ ආතල් කතා කිය යනවා. දැනුත් මේක එක තැනකට ගොනු කරන්න හදනවා. මේ රටක ආගම් අතර බෙද ඇති කරන්න හොඳ නැහැ. ඔබතුමා දැන් ඔය කියන විදිහට. දැන් මේ මිනිස්සුන්ට ඇත්තටම අවශ්‍ය නැද්ද? සාධාරණයක් වෙන්න. මේ පාස්කු ප්‍රහාරයට ඇත්තටම බින්දිතයන්ට සාධාරණයක් වෙන්න ඕනේ නැද්ද? ඔබතුමා කියන ආකාරයට අපිට හිතෙන්නේ ඒවට සාධාරණයක් වෙන්න ඕනේ නැහැ කියනවා වගේ. මනෝජ් ඉවරද ප්‍රශ්නේ? ඔව් මම ඉවරයි. හරි. මනෝජ් මෙහෙමයි දැන් දිග කතාවක් කිව්වා මම පිළිබඳව. ඔව් මම දේශපාලනේ පටන් ගත්තේ ජාතික හෙළ උරුමයෙන්. ජාතික හෙළ උරුමය කියන්නේ දේශපාලන පක්ෂයට කලින් ඒක සිහල උරුමය පක්ෂය. සිහල උරුමය පක්ෂයේ ඊළඟට ඒක භික්ෂුන් වහන්සේලාට අපි පූජා කරා ජාතික හෙළ උරුමය නම්. ජාතික හෙළ උරුමය ඊට පසුව එක්සත් ජනරාජ්‍ය පෙරමුණ බවට පත් වුණා. එතකොට ඒ ක්‍රියාවලියේ දිගටම හිටපු කෙනෙක් තමයි මම. හරි? අවුරුදු 25කට ආසන්න කාලයක්. එතකොට පසුගිය ජනාධිපතිවරණයේදී තමයි මම එක්සත් මේ ජනරාජ්‍ය පෙරමුණෙන් ඉවත් වෙලා ඒ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දෙන්න තීරණය කරේ. ඒක ප්‍රතිපත්තිමය තීරණයක්. right? එතකොට එතෙක් මම එකම දේශපාලන ධාරාවක එකම දේශපාලන වැඩපිළිවෙලකම එකම දේශපාලන න්‍යාය පත්‍රයක හිටපු කෙනෙක්. හරි? එතකොට මේ රටේ හැම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් යම් පක්ෂත් එක්ක දේශපාලන වශයෙන් සම්දානගත වෙලා තියෙනවා. මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ ඉන්න පක්ෂ දෙකත් එක්ක. එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක. අද මේ පක්ෂ බොහෝ ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. ඔය හැම පක්ෂයකම මේ එහා පැත්තේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අයත් ඒ විදිහට තමයි. හරි? 1994 ඉඳන්. ඒකට ප්‍රතිපත්තියක් නැහැ කියන එකට පේන්නේ ඔබතුමා නෑ, ඉතින් මේ- කියන්නේ දැන් මේකේ වාර්ෂික ඔව්, බැලුවහම අද කරන්න හැම කැමති විටම නෑ. එකම කඳවුරක් නියෝජනය කරමින් එක මතයක හිටියේ නැහැ කියන ඉතින් එක මම පේනවා. මතයක නේ ඉන්නේ මේ. මොකක් හරි එක මතය වෙනස් වෙලා තියෙනවා. මොකද වෙනස් වෙලා තියෙන්නේ? දැන් ඔබතුමා කියපු මතවාදීව කරුණු මම ඒ කියන්නේ මම මූලික වශයෙන් පිළිගත්ත දැන් මම මූලික ඔබතුමාට වශයෙන් පිළිගත්ත මූලධර්ම ටිකක් තියෙනවානේ. මම මේ රටේ ඒකීයභාවය අතහැරලා තියෙනවද? මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මම පිළිගන්නවානේ. මේ හරි, හරි. ව්‍යවස්ථාව බැහැ විශාල කරන්නේ මහත්මයා, මම. පොඩි අතුරුකාරයක් මේ- මට මතකයි මේ- ඔබතුමා විශාල මහත්මයා ඔබතුමන්ලා ඔය දවස්වල මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා සම්බන්ධව බරපතල විවේචනාත්මක සම්මන්ත්‍රණ වගේක් කරගෙන ගියා ඔබතුමාගේ ඔය කටින්ම අමතන්නේ නැති නූතන දොන්ජුවන් ධර්මපාල කියලා තමයි අනිවාර්යයෙන්. රනිල් වික්‍රමසිංහ මහත්මයා මම කියන්නේ කියනවා නම් ඒ තමයි දැන් ඔබතුමාගේ දරුණු ආයතන වෙලා තියෙන ඔබතුමාලා කියන එක නෙමෙයි. මොකද ඔබතුමා මදුෂාන් මේ මූණ බලන්න ප්‍රධාන වැඩ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. මදුෂාන් ඉස්සෙල්ලා කොහෙද එහෙම එකක් කියලා තියෙන්නේ කියන්නකෝ මට. ඔබතුමාමයි. නෑ මට කියන්න ඔබතුමා කියලා තියෙනවා කියලා කොහේ හරි සාක්ෂියක් තියෙනවද නෑ කියලා. ඔබතුමන්ලා තමයි එහෙම කතන්දර කියන්න එපා. නෑ කතාන්දර නෙමෙයි කතන්දර කියනවා නෙමෙයි ඔබතුමාලා නැතුව කොහේ හරි කියන තැනක් මට දැන් දාලා පෙන්නන්න. ඔබතුමා පාපේ දැන් දාලා පෙන්නන්න කොහේ හරි තියෙනවද කියලා. නෑ මෙහෙමයි හරි නිකන් ඔබතුමා දැන් ඔබ කතා ඔබතුමා දුන්ජුවන් ධර්මපාල කියලා තියෙනවා. කොහෙද කියලා තියෙන්නේ? ඔබතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විවේචනය කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා විවේචනය කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා විවේචනය කරලා තියෙනවා. ජනතා පෙරමුණේ අනුර කුමාර දිසානායක විවේචනය කරලා රනිල් තියෙනවා. වික්‍රමසිංහ මහත්මයාව විවේචනය කළේ ඔබතුමා ඊළඟට විවේචනය කරන්න කවුද? මේ ඉන්න දේශපාලන ඉන්න අයනේ විවේචනය කරලා දැන් ඔකට මගේ ප්‍රතිපත්තියට එකඟ වෙන්නේ නැති අය මම විවේචනය කරනවා. හරි නිෂාද් මහත්තයා දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා කිව්වා දැන් පාස්කු සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදු කරන ස්වාධීන විමර්ශනයක් සිදු වෙන්නේ නැහැ කියලා. දැන් ඔබතුමාගෙන් දැන් ප්‍රකාශ වුණා එහෙම. එතකොට දැන් මේකට එරිව සරිය අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමට විරුද්ධව කොටුව ස්ටේෂන් එක ළඟ හට් එකක් ගැහුවා. ඒ හට් එක ළඟ ගිහිල්ලා පැය කීයක් ඔබතුමා වාඩි වෙලා හිටියද? මම එතෙන්ට ගියේ නැහනේ. ඇයි ඒ එහෙම නැති ඔබතුමා යන්නේ නැතුව ඔබතුමා විමර්ශන මගේ ඒ කියන්නේ මගේ ක්‍රියාමාර්ගය කියන්නේ ඔබතුමා කියන්න බෑනේ මම තෝරන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා දේශපාලන කරලා නැහැ එහෙම බැලුවම. එක්සත් ජාතික පක්ෂ විදියට අපි ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරා. දැන් නිවේදන ඕන කෙනෙකුට නිකුත් කරන්න පුළුවන් නේ. නිවේදන පුළුවන්. කටින් කියන්න පුළුවන්.
ක්‍රියාවෙන් ඒක නෑනේ ඔබතුමාලගේ. හරි ඉතින් අපි ක්‍රියාව කියන්නේ ඉතින් නිවේදනයක් නිකුත් කරලා ඒ සම්බන්ධයෙන් අපේ මතය ප්‍රකාශ කරන එක දේශපාලනනේ. නෑ ඒ දේශපාලනය ඒක මල් වීරවංශාරි උදේ කම්පිල්ලා හරි දිලිත් ජයවීර හරි එහෙම නැත්නම් විපක්ෂ නායකතුමාගේ තියෙන්නේ වොයිස් කට් දේශපාලනේ. ඒකට දැන් ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තියෙන්නේ කඩදාසි දේශපාලනේ. දැන් මොකක්ද අපිට ඔබතුමා යෝජනා කරන්නේ? නෑ යෝජනා නෙමෙයි. දැන් අපි දැක්කා අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ නාම රාජපක්ෂ ගිහිල්ලා හිටියා විමල් වීරවංශ හිටියා. උදේ ගම්මන් පිළ හිටියා. ඔබතුමාගේ යෝජනා කරන්නේ කාලයකදී නියෝජනය කරපු ගම්මන් පිළලා හිටියා. එතකොට ඔබතුමා දැන් මේ හැම පක්ෂයකම ඉඳලා ඇවිල්ලා දැන් ඉවිල්ලා ඉන්නේ මෙතනනේ. ඔව් දැන් ඔයාගේ ඔය ඉන්විටේෂන් එක හරි ඒක තමයි. එතකොට ඔබතුමාලගේ නියෝජනයක් එතනට නැති වුණේ ඇයි එහෙමනම්? නෑ ඉතින් එතෙන්ට යන්න එක්සත් ජාතික පක්ෂ ඉදිරියට අපි තීරණයක් ගත්තේ නෑ. ඉතින් ඇයි ඒ ගත්තේ නැත්තේ? ඒ ගත්තේ නැත්නම් ඉතින් අපේ අයිතිය ඒක. ඉතින් එහෙමනම් ඉතින් ඒ අයිතිය කොහොමද නොගත්තේ නම් ඇයි මේ විවේචනය කරන්නේ ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඒ ක්‍රියාමාර්ගය අපි තීරණය කරන්නේ ඇයි එතන? ඒවා ස්වාධීන නැහැ කියන්නේ කොහොමද? අපේ අදහස් අපේ ප්‍රතිපත්ති අපේ යෝජනා අපි ඉදිරිපත් කරනවා. ඒක ඉදිරිපත් කරන ආකාරයක් කීපයක් තියෙනවා. ඔබතුමාලට අපි නිවේදනයක් නිකුත් කරලා ඒක ප්‍රකාශ කරනවා. ඔබතුමාලට සපෝට් කරනවා නම් ඔබතුමාලගේ අධිකරණ ක්‍රියාවලියට සහ චෝදනාවලට ඔබතුමාලා කියලා අනිත් පැත්තට සපෝට්. එහෙනම් ඔබතුමා දන්නවද මේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ගැන? ඔව් දන්නවා. දන්නවයි. හරි. එතකොට දැන් මේ ජීඑල් පීරිස් මහතාගේ නායකත්වයේ තියෙන මේ ජනතාවාදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ගැන ඔබතුමා දන්නවා. ආගෙද කියලා අහන්න එපා. ඔබතුමා දන්නවා ඕනේ. දැන් මේක එක්සත් ජාතික පක්ෂය පිළිගන්නවද කියන්නකෝ? ඔව් පිළිගන්න. එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ විපක්ෂයේ කොටස්කාරයෙක්. ඒක නිසා පක්ෂයේ සභාපතිවරයා ඒකට සහභාගී වෙන්නේ. පක්ෂයේ ලේකම්තුමියකට සහභාගී. එහෙමනම් ඇයි නිශාන්ත මහත්මයා ඔය කියන ජනතාවාදී විපක්ෂය මහනුවර දිස්ත්‍රික්කයේ පවත්වපු මේ සත්‍ය කියන, ඒ කියන්නේ ජනතා හමුවේදී එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති නවීන් දිසානායක මහත්තයට කතාවක් දුන්නේ නැත්තේ සහ ඒ රැස්වීමට ඔහු ආවේ නැත්තේ. ඒක එතුමාගේ තීරණයක්. නෑ ඒක එතුමා එන්නේ නැහැ එතුමා එන්නේ නැහැ කියලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දැනුම් දුන්නා. හරි කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කිව්වේ එතුමා කලකිරිලා කතා කරේ. හරි ඉතින් එතකොට එතන සාගල රත්නායක මෙතන කලකිරිච්ච අය ඉන්න පුළුවන් කලකිරිච්ච අය ඉන්නේ නැහැ කලකිරුන් නැති අය සහභාගී වෙනවා. හරි එකතු ඔබතුමාලා ඒකාබද්ධය කියලා විපක්ෂයක් කියලා ගොඩනගනවා. ඒ කියන්නේ ආණ්ඩු බලය අල්ලන්න. ඉතින් එතන ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. පක්ෂය තුලම කුලල් කා ගන්නවට. ඉතින් දීපාල් කවුරුවත් බලෙන් ඇදයි යන්නේ නැහැ. කවුරුවත් බලෙන් ඇදයි යන්නේ නැහැ. අකමැති කෙනෙකුට ඒකට සහභාගී නොවෙ ඉන්න පුළුවන්. ඒක තමයි මේ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. වජිරාබේ වර්ධනට මහනුවර දිස්ත්‍රික්ක ඡන්දය තියද? වජිරාබේ වර්ධන මහනුවර මේ ඡන්ද ඉල්ලන්න ගියා නෙමෙයි. ඡන්ද පදනමක් තියෙනවා. ඡන්ද පදනම නෙමෙයි. ඒ කියන්නේ මහනුවර දිස්ත්‍රික්ක එතෙන්ට ගිහලා කතා පවත්වපු සියලු දෙනා මේ ඡන්ද පදනම තියන අයද? මහනුවර දිස්ත්‍රික් නායක. එහෙමනම් එතන මේ ඡන්ද පදනම තියන අය නෙමෙයි ඡන්දයක් කරන්න ගියා නෙමෙයි. ඉදිරියට ගෙනියන්නේ. ඡන්දයක් කරන්න ගියා නෙවෙයි ශ්‍රීපාල් එතෙන්ට ගියේ මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනකාරී භීෂණකාරී මේ වැඩ පිළිවෙලට එරෙහිව හරි මේ පරිගැනීමට එරෙහිව මේක මිනිස්සු දැනුවත් කරන්න ගියේ ඔබතුමාලා ඒ කතාවත් බලෙන් ඉල්ල ගන්න පුළුවන් උනේ අන්තිමේ රුවන් විජේවර්ධනට නෑ බොරු කියන්න එපා නෑ මම මේ රැස්වීමේ කියලා කියන්නකෝ ජායලා රැස්වීමේ මම කියන්න ජායලා රැස්වීමේ ඔයා බොරු කියන්න එපා රුවන් විජේවර්ධන රුවන් විජේවර්ධන කතාව පැවැත්වුවේ කතාව දෙන්න තීරණය කරේ අජිත් මානපෙරුමට අජිත් මානපෙරුම කතාව කරා ඔයා නිකන් බොරු කියන්න එපා මෙතන ජනතාව නෝකය ඔයා නොදන්න දේවල් ඔය කියන්නේ මට කලින් තිබුණු ඔයා නොදන්න දේවල් ඔය මානපෙරුමගේ ගෙදර තිබුණු සාකච්ඡාවේ ඔයා ඔය සම්පූර්ණ මෙතන මේ ඔයා අවවාදයක් වැරද්දක් ඔය කරන්නේ හරි අපි එක පැත්තක තියමු අනිත් එක ආණ්ඩුව පැත්තෙන් මම පොඩ්ඩ ප්‍රශ්නයක් අහලා ඉන්න. අන්දර සූර්යාවංශ මහත්තයා ඉන්නව දකින්නකොට අහන්න දෙයක් තියෙනවා. අහන්න දෙයක් මේ ප්‍රශ්නේ මම අහලා ඉන්නම්. ශ්‍රීපාල් ඔයා ගොඩක් කළා කතා කරමු. ගරු මේ අපේ කම්කරු නියෝජ්‍ය අමතුමාගෙන් මම මේ ප්‍රශ්නේ අහන්නේ. අපේ වර්තමාන ජනාධිපතිතුමා කටුවපිටියට ගිහිල්ලා පොරොන්දුවක් හැටියට මේ පාස්කු ප්‍රහාරයේ බින්දිතයන්ට සහ මේ සියල්ලට සාධාරණය කරනවායි කියලා පොරොන්දුවක් දීලා ඒ ඡන්දෙත් එතුමා අරගත්ත කියලා විශ්වාසයක් තියෙනවා. නමුත් ඒ ප්‍රකාශයත් එක්ක මේ අවුරුදු 7ක් මේ කාලේ වැලි තලාවේ සැඟවිලා යන්න ගිය දේවල් දැන් එළිවෙමින් පවතිනවා. දැන් සලේ අත්අඩංගුවට ගැනීමත් එක්ක කලබල වෙලා තියෙනවා. දැන් අද ගෝඨාභය ගිහිල්ලා අපේක්ෂිත අපයක් ඉල්ලුවා. ඒවත් එක්කම හැබැයි ඔබතුමාලගේ දැන් වර්තමාන කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස දේශපාලන මණ්ඩලයේ ඉන්නකොට රත්නපුරේදී එක තැනක සඳහන් කරනවා මේ කතාව පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව තමයි මේ ගෝඨාභය බලයට ගෙනාවේ. ඒ තෙල් ටැංකි ගන්න ඒ කටයුතු කරන්න පහසු වෙන්න කියලා. ඒකත් එක්කම එතුමා සඳහන් කරනවා මේකේ ප්‍රධානම සැකකාරියක් වෙච්ච සාරව ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. ඇයි අත්අඩංගුවට ගන්න නැත්තේ? ඇයි ඉන්දියාවෙන් ගේන්නේ නැති කියලා. එතකොට දැන් මේ වෙනකොට ඔබතුමාලට බලය තියෙන්නේ. ඇත්තටම දැන් මේ කියන විදිහේ ඉන්දියාවේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? දැන් අපේ රටේ මිනිස්සුනේ මේ බෙදිලා දෙපැත්තට මේ ප්‍රශ්නේ මේ බේර ගන්න හදන. එතකොට වෙනත් රටකින් වෙන කුමන හෝ රටකින් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා අපේ රටේ ජනතාවගේ මරණ මතින් ඔවුන්ගේ ජයග්‍රහණය කරලා තියෙනවා නම් අපි මේ පරීක්ෂණයෙන් පස්සේ කියන්නේ ඉන්දියාව නම් මේක පිටිපස්සේ ඉන්නේ අපි බියගුළු විය යුතුද මේක ඉන්දියාවේ කරා කියලා කියන්නේ.
කිසිසේත්ම නැහැ. එකක් තමයි දැන් නලින් සහෝදරය අපි කරන ලද ප්‍රකාශයන් අපිට මේ මොහොතේදී අපිට තිබෙන තොරතුරු මත අපිට තිබෙන ඒ තොරතුරු මත අපිට යම් ප්‍රකාශ කරන්න පුළුවන්කම තිබෙනවා. නෑ ඒක ඒ ප්‍රකාශ දැනටත් දැන් බලංගුවොත් අපි මේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන ඉතාමත් නිවැරදි ලෙස නිවැරදි මාවතේ කරමින් යනවා. මම හිතන්නේ ඒක ඔබත් ඇතුළු මේ රටේ සාතිශය බහුතරයක් මේ තමන්ගේ මුලාමතක මුල කරපු කියපු දේවල් දැන් මතක නැති. හරිද? රනිල් වික්‍රමසිංහට ඒ කාලේ කරපු දේවල් මම මතක් කරලා දෙන්නම් මට වෙලාව දෙන්න. ඒ සියල්ල අමතක කරලා ප්‍රකාශ කරන අයට හැරුණම පොදුවේ ගත්තොත් මුළු රටක් කතෝලික ජනතාව කාදිනල්තුමා ඇතුළු ඒ බෞතර දෙනා අද පිළිගනිමින් තිබෙනවා මේ පාස්කු ප්‍රහාරයට එරෙහි විමර්ශන සිදුවීමින් තිබෙනවා නිවැරදි දිශාව. ඒක ඇතුලේ තහවුරු වෙනවා නම් ඔබ ඔය කියපු ප්‍රකාශයන් ඉතින් අපි ලෑසි ඒකට අදාළව ඔව් ඒ කියන්නේ සාරාව එහෙම ගෙන්න ගන්න ආණ්ඩුවේ ලෑස්තියක් තියෙනවද? ජීවත් එක්ක කතා කරලා තියෙනවද මේ මොකද දැන් ගත්තොත් අපිට ඒ අවශ්‍ය කරන සියලු දෙනාගේ ප්‍රකාශයන් ලබා ගනිමින් අවශ්‍ය මැදිහත් වීම කරන්න අපි සූදානම්. ඒ වගේ මම දැන් මේ මොහොතේ එතකොට අපි පොඩක් ඉන්න මට පොඩි වෙලාවක් දෙන්න. මොකද වැරදි ඊටාම දරුණු රට නොමග යවන විශේෂයෙන්ම පොහොට් ව්‍යුමනාවට අද මේ ප්‍රහාරයේ සිදුවන ඉතාම පැහැදිලිව අද රාජපක්ෂලා වෙවුලුම් කාලා තියෙනවා කියන එක මතන මුළු රටක් අද බලාගෙන ඉන්නවා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ අද ගියේ අපේක්ෂිත අප ඉල්ලලා. මොකෝ කලබල වෙන්නේ? ඇයි හොරාට කලින් කිහෙල් කෙන වැටපනින්? ඒ නිසා දැන් කිව්වා පාස්කු ප්‍රධාන සැකකරුවෙක් කියලා කවුද? ශානිය අබේසේකර. කොහෙද මොන නඩුවේද කොතනද එහෙම එකක් තියෙන කියලා මේ නිශාන්ත වර්ණසිංහ රටට අද කියන්න ඕන. රටට එහෙම ප්‍රකාශයක් කරන්න දැන් මම අභියෝග කරනවා මොන නඩුවේ කොතන කොහොමද තිබුණේ? ඇත්ත ගත්තොත් පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන නිවැරදිව කරපු ශානිව ශානිට ගෝඨා කරපු දේ දන්නවා. මාස 10ක දින 18ක් කිසිදු චෝදනාවක් නැතුව ඌ රඳවගෙන හිටියා. කිසිදු චෝදනාවක් නැතුව. නිසා හරි පැහැදිලිව අද මේ සියල්ල මොකද දැන් මේ රටේ පාස්කු ප්‍රහාර විතරක් නෙමෙයි මහ බැංකු හොරකම මේගොල්ලෝ රැකපු මේගොල්ලෝ කරපු මහ බැංකු හොරකමට අදාළ විමර්ශනයන් ඇතුළු සියල්ල අද පොඩි බලකිරීමක් කරන්න. පොඩි දැන් මේ කාරණාත් එක්කම අපිට දැන් පිටකොටුවට ගිහිල්ලා සත්‍යග්‍රහණය කරන්න ගියා. දැන් ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂිත අප ඉල්ලනවා. දැන් මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා තිනවා සලයට සලකන විදිහ වැරදි කියාගෙන. එතකොට මේ කාරණාත් එක්ක දැන් යම් කිසි බලපෑමක් ඇවිල්ලා මේක නතර කරන්න උත්සාහ කරොත් ආණ්ඩුව කොහොමද මේක නතර කරනවද මේක කරලා ඉවර කරනවද මේ ජනතාවට? කිසිදු බලපෑමකට අපි යටත් වෙන්නේ නැහැ. උපවාස සත්‍යග්‍රහ එකක් නෙවෙයි 100ක් කළත් මානව හිමිකම් නෙවෙයි තව කොහෙ ගියත් කිසිදු බලපෑමකට අපි යටත් වෙන්නේ නැහැ. මොකද මානව හිමිකම් එකේ සභාපතිවරයා අනීතිඥ පුංචේ මහත්මයා ඒ කියන්නේ මේ ජනතාවට පොරොන්දු වෙච්ච විදිහට මහා මොලකරු එල කරලා ඉවර විදිහට මේක පිටුපස ඉන්න මේක මෙහෙවපු දැන් සලේ හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානිනේ. සලේ හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානි. ඒකට හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියෙකුට තමන්ගේ තවදුරටත් බුද්ධි තොරතුරු තමන් ළඟ තියාගන්න මොකද තියෙන අයිතිය? අර ඒක තමයි බුද්ධි තොරතුරු කියන්නේ පෞද්ගලික අයිති දේවල් නෙවෙයි. ඒක රජයේ සතු දේවල්. ඒක රජයට දෙන්න ඕනේ. ඒ නිසා අපි දැක්ක අද කියනකොට මට විනාඩියක් දෙන්න. කවුද මේ හිටපු පොලිස් ඇමති? කවුද මේ? වීරසේකර කියනවා සලේ කිසිවෙක් පාවලා දෙන්නේ නැහැ. මොකද පාවලා දෙන්නේ නැහැ කියන එකේ තේරුම. කියන තමන් දන්න දේවල් කියලා තමන්ගේ හිතයිශීන් අමාරුවේ දාන්නේ නැහැ. ඔකනේ පාවලා දෙන්නේ නැහැ කියන එකේ තේරුම. ඉතින් එහෙම. ඒකට මම දැක්ක අද ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම් අර අසුචිනාපු කෙනා. එයා කියනවා මොනම තත්ත්වයක් තුලවත් මුරපදේ දෙන්නේ නැහැ. පාස්වර්ඩ් දෙන්නේ නැහැ. ඒක තමයි මම අහන්නේ. එතකොට මම අහන්නේ එහෙම මොකද්ද තියෙන අයිතිය? බුද්ධ්‍යංශය කියලා කියන්නේ පාගේවත් පෞද්ගලික බුදලයක් නෙවෙයි. ඒක රටේ ජනතාවගේ රජයේ බුද්ධ්‍යංශය මිසක් සලේගේ බුද්ධ්‍යංශය නෙවෙයි, ගෝඨාභයගේ බුද්ධ්‍යංශය නෙවෙයි, අනුර දිසානායකගේ බුද්ධ්‍යංශය නෙවෙයි. ඒක රටේ ජනතාවගේ රජයේ බුද්ධ්‍යංශය. ඒකේ තොරතුරු කිසිවෙකුට පෙන්ෂන් ගියාට පස්සේ ගෙදර අරගෙන ගිහිල්ලා සංගව ගන්න අයිතියක් නැහැ. ඒ අපි ඒ විතරක් නෙවෙයි මට එක විනාඩියක් ඕනේ. මොකද දන්නවද? දැන් මේ කතා කරන්නේ කොයි කටින්ද කියලා මට දැනගන්නත් ඕන. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද? මම මතක් කරලා දෙන්න ඉතිහාසයේ මේ මහත්තුරුන්ට ඒගොල්ලෝ මට මතක විදිහට 2002 හිටියේ හෙළවුරුම වෙන්නේ නැති. 2002 මේගොල්ලෝ හෙළවුරුම ඉද්දි රනිල් වික්‍රමසිංහ කියන්නේ මිලේනියම් සිටි දිගු දුර වීදුම් බලකාය පාවලා දීපු කෙනා. හරිද? උඩුගම්පලව යවලා ඒක එලිදරව් කරලා මට මතක විදිහට 60 70කට වැඩිය එතන හිටපු හමුදාසෙවලු ඝාතනයට ලක් වුණා. එහෙම කෙනා තමයි අද මේ දෙවියෝ වගේ සලකන්නේ අද මේ නායකත්වයේ පිළි අරගෙන අද කටයුතු කරමින් ඉන්නේ. ඡන්දත් නැහැ, සල්ලිත් නැහැ කිව්වා මේ ප්‍රජාතන්ත්‍රවාදී කෙනෙක් තමයි. මොන ප්‍රජාතන්ත්‍රවාදීද? ව්‍යවස්ථා උල්ලංඝනය කරපු මිනිස්සු, ව්‍යවස්ථාව කඩපු මිනිස්සු රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල කියලා කියන්නේ. එහෙම අය වෙනුවෙන් අද ඉදිරිපත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන්න සිදුවීමම දෛවයේ